අද අපි හදන්න යන්නේ පොල් රොටිත් එක්ක චිකන් කරිය. අපි චිකන් කරිය එක හදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික ඔක්කොම වෙන් කරලා කපා ගත්තා. අපි මුලින්ම චිකන් එක හොදලා පිරිසිදුවට වෙන් කරගත්තා. ඊට පස්සේ කරපිංචා, සුදු ලූණු, රට ලූණු, තක්කාලි ඒ වගේම අපි අල ටිකක් ගත්තා. අල ගෙඩි දෙකක් වගේ. රම්පේ ගත්තා. අපිට අවුමිරිස් තිබුණේ නෑ අපි කොච්චි ගත්තා. ඒ වෙනුවට. මේ තමයි චිකන් කරියට අවශ්‍ය කරන දේවල්. අපි ඊට පස්සේ පොල් රොටි එක හදාගන්න රොටි මිශ්‍රණය හදාගත්තා. අපි ඒකට ගත්තේ පාන් පිටි කිලෝ එකක්. ඒ වගේම පොල් ගෙඩියක පොල් ප්‍රමාණයක් ගත්තා. ඊට පස්සේ ලුණු ඇල අතුරෙන් තමයි අපි මේ රොටි එක හදාගත්තේ. අපි මුලින්ම චිකන් කරි එක හදාගෙන ඉමු. අපි දැන් ලිප පත්තු කරගෙන අපි චිකන් කරි එක හදාගන්න තමයි මුලින්ම හදන්නේ. අපි මුලින්ම චිකන් කරි එක හදන භාජනේ ලිපට තියාගත්තා. ඊට පස්සේ අපි තෙල් ස්වල්පයක් දාගන්න, ගොඩක් දාගන්න එපා. අපි මේකේ තිබ්බ මස් ටික වෙන භාජනයකට දාගෙන අපි 3-5 මිරිස් කුඩු ඔක්කොම බෙදලා මේකට කරකලා දාගන්න තමයි හදන්නේ. මිරිස් කුඩු ටිකක් දාගන්න. ඊට පස්සේ 3-5. ඊට පස්සේ ඒක පොඩ්ඩක් කල කරගන්න. අපි මිරිස් කුඩු 3-5 ටික අරගෙන කරගෙන මස් එකට දාගන්න ඕනේ. අපි මස් ටිකට 3-5 මිරිස් කුඩු කරගත්තු ටික දාගත්තා. දාලා පොඩ්ඩක් මේ කවලම් කරලා තියාගන්න ඕනේ. භාජනයේටම තෙල් සල්පයක් දාගන්නවා. අපි මුලින්ම සුදු ලුණු ටික දාගන්න ඕනේ. ලුණු ටික දාගන්නවා. කරපිංච ටික, කොච්චි ටික, රම්පි ටික අපි දාගත්තා. මැලවිගෙන වගේ එනකොට අපි මස් ටික දාගන්න ඕනේ. අපි ටික වෙලාවක් මේක මැල කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මස් ටික හිමීට දාගන්න ඕන. ඊට පස්සේ මස් ටික තෙල් එකේ පොඩ්ඩක් මැලවෙන්න දෙන්න. හරි. ඊට පස්සේ අපි කපාගත්ත අල ටික දාන්න ඕනේ.
ඊට පස්සේ අපි මස් එක කලවම් කරගත්තු භාජනයට වතුර ටිකක් දාලා ඒ වතුර ටික දාන්න ඕනේ මස් එකට. මේ දාගත්ත වතුර ටික අපිට මදි. මොකද මේ අපි රොටි කන්න හදන නිසා හොද්දක් ඕනේ. තව වතුර ටිකක් මම දා ගන්නවා තව ටික වෙලාවකින්. අපි ලුණු ටිකක් දැන් දා ගන්න ඕන. මම ලුණු කුඩු දාගත්තේ. ඊට පස්සේ ගම්බිරි ස්වල්පයක්. ඊට පස්සේ ටිකක් කවලම් කරගන්න. ඊට පස්සේ හොඳින් ගින්දර දාලා වහලා තියන්න තැම්බෙන්න. අපි මස් එක හැදෙන ගමන් රොටි ගුලි ටික හදා ගන්න ඕනේ. අපි පොඩි පොඩි රොටි තමයි හදන්නේ. ඒ නිසා මේ ප්‍රමාණය හොඳටම ඇති. මුලින්ම අපි රොටිය හදා ගන්න තැටියට මේ තෙල් සල්පයක් දා ගන්න ඕනේ. ඒ වගේම අතරත් තෙල් ටිකක් දා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි රොටි ටික හදා ගන්න ඕන. රවුන්ඩ් රොටි නම් නෙමෙයි ආවේ. අපේ චිකන් කරි එක දැන් හොඳට නටාගෙන එන්නේ. අපි කුරුඳු ටිකක් දා ගන්නවා. ඊට පස්සේ අපි කපාගත්ත තක්කාලි ටික දා ගන්නවා. ඊට පස්සේ විනාගිරි ස්වල්පයක් දා ගන්නවා. පියනෙන් භාගයක් වගේ. ඊට පස්සේ අපි දා ගන්නවා සෝයා සෝස් 0.2. ඊට පස්සේ හොඳින් කවලම් කරගන්න. ඔයාලට ලුණු මදි නම් ලුණු දා ගන්න. අපිට නම් ලුණු ගානට තිබ්බා. අපි චිකන් එක බා ගන්න තමයි යන්නේ. අපි මුලින්ම බලමු චිකන් එක කොහොමද තත්ත්වය කියලා. දැන් අපි චිකන් එක හොඳටම හැදිලා තියෙනවා. අපේ ගානට හොදිත් තියෙනවා. දැන් මේක බාගෙන අපි ඊට පස්සේ රොටි ටික හදාගෙන තමයි යන්නේ. අපි දැන් රොටි ටික පුච්ච ගන්න තමයි යන්නේ. අපි රොටි තැටිය දැන් තියාගත්තා. රොටි තැටිය රත් වීගෙන වගේ එනකොට තෙල් බින්දු කිහිපයක් අපි හින්න ඕන. ලොකු ගින්දරක් අපි දාගන්නේ නැහැ. එහෙම වුණොත් ඉක්මනටම රොටිය පිච්චෙනවා. එතකොට ඇතුළ අමුයි. ගත්ත රොටි ටික අපි පොඩි පොඩි රොටි තමයි හදාගත්තේ. අපි තෙල් බින්දු කිහිපයක් කිහි ගන්නවා. අපි පළවෙනි රොටිය දැන් පුච්ච ගන්න තමයි හදන්නේ. දැන් අපි රොටිය අනිත් පැත්තට හරව ගන්න හදන්නේ. ඒ පැත්ත පිච්චිලා. ඔන්න අපේ රොටිය. ඔය විදිහට තමයි අනිත් රොටි ටිකත් අපි පිළිවෙලට හදාගන්න.
අපි හදාගත්ත පොල් රොටි ටික. අපි දැන් පොල් රොටියක් දාගත්තා. අපි දැන් මේක උඩින් චිකන් හොදි ටිකක් දාගමු. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ගිහින් එන්නම්. බයි.